කරගෙන යද්දී හරි මෙතන තියෙනවා මාඔයේ පාලම. මාඔය හරහා යන ගිරිඋල්ලේ පාලම මෙහෙම තියෙනවා. මෙන්න මේ හරිය සම්පූර්ණ මේ පැත්ත මොකද්ද? ගිරිඋල්ල ටවුන් එක. මේ හරිය ගිරිඋල්ල ටවුන් එක. හරිද? දැන් මොකද උනේ? මාඔය මෙහෙම ගිහිල්ලා මෙහෙම යන මාඔය බලාගන්න ගිරිඋල්ලේ මාඔය දිගේ මෙහෙම යන වතුර ටික ගිරිඋල්ල පාලම ළඟින් මෙහාට හැරිලා සම්පූර්ණයෙන් ආවා. එලිම ටවුන් එකට ඇවිල්ලා ටවුන් එක හරහා ගලාගෙන ගියා කොහාටද? ආයෙ ගඟට ගියා. එතකොට ඔයා නිකමට හිතන්න ගිරිඋල්ලේ මාඔය මෙහෙම යද්දි ගිරිඋල්ල ටවුන් එක හරහා මාඔය මෙහෙම යද්දි අර උඩ ප්‍රදේශවල ඉඳන් ඉහළ ප්‍රදේශවල ඉඳන් අරගෙන ආපු ටොපි කොළ, ප්ලාස්ටික් බෝතල්, බීම බෝතල්, ඉටි රෙදි, පොලිතීන්, එතකොට අපි කිව්වොත් ඔය බීම පැකට් වර්ග, ඒ ඔක්කොම ටික අද වෙද්දි ගිරිඋල්ල ටවුන් එකේ රැඳිලා තියෙනවා. ගිරිඋල්ල ටවුන් එකේ රැඳිලා. ඒ කියන්නේ මිනිස්සු පරිසරයට දීපුවා. පරිසරයෙන් ආයෙ ගෙනල්ලා ටවුන් එකේ ගොඩ ගහලා ගඟ ගියා යන්න බැහැලා. පරිසරයට යම් දෙයක් කෙරුවොත් පැටියෝ ආයේ ඒ දේ ප්‍රතිඵල මිනිස්සුන්ට මොකද වෙන්නේ? නැවත සැරයක් එන්නේ. ඒක තමයි මේ ගම් වතුර ප්‍රශ්නෙන් ආවේ. නේද? කඳු කපලා, ගස් ටික කපලා, ගෙවල් ටික හදලා, අර කඳු වල තියෙන අර මේ ලොකු මුල් පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ කරලා දැම්මට පස්සේ කඳු වල පස් වලට පෙඟුනට පස්සේ හිටින්න විදියක් නැහැ. ඔක්කොම පහළ ලෙස්සගෙන ඉඳ ගන්න. ඔන්න නාය ගම් වතුර. ඔන්න ගම් වතුර ආවට පස්සේ අර ඔක්කොම පාලම් බෝක්කු ඔක්කොම બ્લોක් වෙනවා. මොනාගෙන්ද? ප්ලාස්ටික් වලින්, බෝතල් වලින්. ඊට පස්සේ මොකද උනේ? ඒව બ્લોක් වුණාට පස්සේ බහින්න තැන් නෑ. ඔන්න බහිනවා, ගෙවල් හරහා බහිනවා, සාල දිගේ බහිනවා නේද? කඩ හොදගෙන බහිනවා නේද? ගඟට කවදාවත් ගඟට අත්අල්ලලා හරස් කරලා ගංගා ඇලදොල අපිට නවත්තන්න බැහැ. එයා දරුණු වුණොත් ඉඩ හොයාගෙන, ඉඩ අරගෙන තියෙන ගොඩනැගිලි, තියෙන බිල්ඩින්, තියෙන තාප්ප සියල්ල ගලෝගෙන හොදගෙන යබයි. සබාදහමත් එක තරං කරන්න බැහැ. තරංග කරන්න හැදුවොත් ඒ සියලු දෙනා මොකද වෙන්නේ? පරිසරයෙන් ඉවත් වෙන්න වෙනවා. ඒක තමයි සබාදහමේ නීතිය. සබාදහමට අනුමත වෙලා, අනුගත වෙලා මිනිස්සෙක් හිටියොත් එයාට ජීවත් වෙන්න පුළුවන් බැයිද? පුළුවන්. සබාදහමට විරුද්ධ වුණොත් ඒ විරුද්ධ වෙන හැම කෙනාම පරිසරයෙන් ඉවත් කරනවා. ඒක නිසා මතක තියාගන්න, බස් එකේ යද්දි හරි, බයික් එකේ යද්දි හරි වා කනවනම් ටොපියක්. ඔයා බීම බෝතලයක් බොනවා නම් ඒ ටොපි කොලේ හිස් බීම බෝතලේ කවදාවත් තැන් වල දාන්න එපා. බස් එකේ වීදුරු ඇරලා එළියට දාන්න එපා. ගොඩක් අය අපි එහෙම දකින්නවා දානවා. ඉතින් මොකද වෙන්නේ අවසානයේ? ඒ වගේ නරක ප්‍රතිඵල අපිටමයි හම්බෙන්නේ. දැන් ඔයාගේ පොලිත් එක්ක නේද? නේ? ලොකු ප්‍රශ්නයක්. ඒව කරන්න එපා. මතක තියාගන්න. අද දකින්න පුළුවන් ගිරිඋල්ල වන්න තියෙනවා පොලිතිත් එක්ක නේද? බැටවල් දිගේ පාර අයිනේ බෝතල් එහෙම ඔක්කොම කාපු ඔක්කොම හපුගෙන දීලා තියෙනවා.